පිටකොටුව කියලා කියපුවම ඔබට මතක් වෙන්නේ අතිශය කාර්යබහුල ස්ථානයක්. ඒ වුණාට ඒ පිටකොටුවේ වීදිය ඇතුළත ඉතා අලංකාර සංස්කෘතික අවස්ථාවන් සිද්ධ වෙන බව ඔබ දන්නවද? ඔබට අපි අද පෙන්වන්නේ පිටකොටුවේ දකින්න පුළුවන් අපූර්ව සංස්කෘතික මංගල්‍යයක්. ඒ තමයි හැම අවුරුද්දකම පවත්වන පිටකොටුවේ සමන්තෝඩු ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිලේ වේල් උත්සවය. මේ උත්සවය පවත්වන්නේ හැම අවුරුද්දකම කතරගම පෙරහැර මංගල්‍යයෙන් පසුවයි. කඳ සුරිඳුට උපහාරයක් වශයෙන්. මේ වේල් උත්සවය ආරම්භ කර තියෙන 1874 වර්ෂයේ. පිටකොටුවේ කදිරවේලායුධ ස්වාමි කෝවිලේ ඉඳන් බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලට තමයි මේ වේල් පෙරහැර යන්නේ. වේල් ශක්ති වේල්. එහෙමත් නැත්නම් හරෝහරා කියමින් තමයි මේ වේල් රථය අදින්නේ. ඇත්තටම හරිම අලංකාරයි. අපූර්ව සංස්කෘතික මංගල්‍යයක්. උත්සවයේ සමරන්නේ Hindu භක්තිකයන් විසින්. ඒ කියන්නේ දමිළ ජනතාව විසින්. ඇත්තටම අලංකාර සංස්කෘතිකාංග රාශියකින් යුක්ත උත්සවයක් තමයි වේල් උත්සවය කියන්නේ. ලියෙන්තනු ගවයෙක් අලංකාර ලෙස සරක්සා ට්‍රැක්ටරයකින් රැගෙන යාමක් මෙහිදී සිදු වෙනවා. මේ වේල් උත්සවය තේරු මංගල්‍ය නමිනුත් හඳුන්වනවා. මෙහිදී පොල් ගැසීම කරන්නේ දෙවියන් සතුටු කිරීමට. මුන්නේශ්වර මහා කතරගම වේල් පෙරහැරවල වේල් කටුවල එල්ලී සිය භක්තිමත් බව පෙන්වන බැතිමතුන් සුලභ දර්ශනයක්. අපේ රට කියන්නේ බහුසංස්කෘතික සමාජයක් තියෙන රටක්. ඒ බහුසංස්කෘතිය තුල ඇති ඇදහිලි විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර ආදී සංස්කෘතිකාංග වලට අපි සියලු දෙනාම ගරු කිරීම අවශ්‍යයි. ඒ වගේම අගය කිරීමත් අවශ්‍යයි.